හයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. අපි යමු අද ගෙදරට බඩු ගන්න. අපි මාසෙට දෙපාරක් විතර යනවා ගෙදරට බඩු ගන්න. බිස්කට් එතකොට උයනේ වයි දේවල් ඉවර වෙද්දි ඉතින් ආපහු යනවා. මුලින්ම මාසේ මුල හරිය යනවා. ඊට පස්සේ ආයෙ මැද හරියක යනවා. අපේ අම්මා ගියා යහපැත්තට. එතකන් අපි ඉතින් ඔතන තියෙන ඒවා ගත්තා සමපෝෂයි, කොත්තුමී, බිස්කටුයි. අම්මලා එනවා දැන්. අම්මයි මල්ලි ගියා යහපැත්තේ කඩේට. අම්මා එනකන් ඉතින් අපි බඩු තෝර හිටියා. බොරුවට එතනදලා කියව හිටියේ. ඊට පස්සේ ඉතින් බිස්කටුත් අරගෙන අපි ඔහොම ඉස්සරහට යනවා. ඊට පස්සේ අම්මා ඉතින් තේ කොළ, එතන තියෙන කෝපි, තේ කොළ, ඔය එක දේවල්, ඒ දේවල් ඉතින් ගත්තා. අර දෙන්න නම් ගිහලා ඒ දෙන්නට මොනවා හරි තෝරගන්න පැන්සල්, පර්ස්, අරවා මේවා බෝතල්. අපි මයිලෝ පැකට් 4කුත් ගත්තා. මේ මයිලෝ ගත්තේ නිකන් කන්න. අපේ මල්ලි ලැජ්ජයි. ඔය තියෙන්නේ එතන තියෙන ලස්සනම තැන. එතන මේ කේක් හදන අයිටම් තියෙන්නේ. එතකොට බර්ත්ඩේ වලට ඉටි පන්දම් සරසන්න ඕන දේවල්. තාම ඉතින් මං කේක් හදන්න නැති නිසා ඉතින් ওই දේවල් ගත්තේ නෑ. වැඩක් නෑනේ බොරුවට අරගෙන. අපි දැන් ආවා ෂැම්පු ගන්න. ඔතන තියෙන පර්ස්, සෙරප්පු, කැප්, ෂැම්පෝ, ක්‍රීම්, එතකොට සෙන්ට්, චොක්ලට්. මම ෂැම්පු ගත්තා. අගොල්ලන් මාල ඔය කීකිව බලනවා කරාබු. චොක්ලට් තිබ්බා. මම ආසම චොක්ලට් එක ඩේලි මිල්ක් එකනුත් එකක් ගත්තා අපි. ඊට පස්සේ අපි සොසේජස්ුත් ගත්තා. ඊට පස්සේ ඉතින් ඔක්කොම අරන් ඉවර වෙලා අපි අයිස්ක්‍රීම් උත් ගත්තා. අම්මයි මල්ලි ගියා මල්ලිට ඇඳුම් වගේක් ගන්න. ඉතින් අපිත් එකන් අයිස්ක්‍රීම් කකා හිටියා. යාලටත් ගත්තා. එහෙනම් ඉතින් මගේ වීඩියෝ බලුවට thank you. මාව subscribe කරන්න. bye.